සන්ධාරා ඇකඩමි වෙත ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තියෙන්නේ රෝස වලින් කරන්න පුළුවන් තව නිෂ්පාදනයක්. විටමින් C බහුල රෝස කියලා කියන්නේ අපේ එල්ලා වැටෙනහම නිරෝගී කරලා අපේ වයසට යන පෙනුම ආපස්සට අරන් දෙන්න පුළුවන් ලස්සන මලක්. ඉතින් මේ රෝස උපයෝගී කරගෙන කොහොමද අපේ මූණට ජෙල් එකක් හදාගන්නේ කියලා තමයි අද වීඩියෝ එකේ කරන්න යන්නේ. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා දැනටමත් අපි පාඨමාලාවන් පවත්වන ආයතනයක් කියලා. මේ දේවල් ඔයගොල්ලන්ට ව්‍යාපාරයක් විදිහට කොහොමද කරගෙන යන්නේ කියලා අපි ඔයාලට අවශ්‍ය දැනුම දෙනවා අපිව සම්බන්ධ කරගත්තොත්. ඉතින් අපි මුලින්ම මේ එකතු කරන්නේ ජෙලින් ඒජන්ට් එකක්. එහෙම නැත්නම් තිකන එකක්. අපේ වතුර එක, රෝස වතුර එක තික් කරගන්න පුළුවන් අමුද්‍රව්‍යයක්. මේකට ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. ඉතින් රෝස වතුර එක හදාගන්න වීඩියෝ එක අපි කලින් කරලා තියෙනවා වීඩියෝ වල බැලුවොත්. ඉතින් මම මේකට විටමින්ස් එතකොට පාට විදිහට නැචරල් කලර් එකමයි අරන් තියෙන්නේ. පාටක් එකතු කරලා නැහැ. හැබැයි මම පොඩි ෂයිනින් පවුඩර් එකක් දාලා තියෙනවා. ඒ නිසා මේකට පොඩි ෂයිනි ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ නිෂ්පාදනයේ ගොඩක් වතුර තියෙන්නේ. ඒ නිසා ක්‍රීම් වගේ නෙමෙයි. මේක ගොඩාක් ඉක්මනට හැමට උරා ගන්නවා. අනිත් එක අපි රෝස වතුර එක හදාගන්නේ ස්වභාවික රෝස මල් පෙති වලින් හින්දා අපිට මේකෙන් හම්බෙන ප්‍රතිඵල 100%යි. ඉතින් අපිට පුළුවන් ලස්සන බොටල්ස් වල ලස්සන පුංචි ජාර්ස් වල දාලා මේක පාවිච්චියට ගන්න. ඉතින් ඕගලන්ට දානකොට පෙනුමෙන් පේනවනේ ඒකේ ජෙල් ගතිය කොහොමද කියලා. ඉතින් මේවා විතරක් නෙමෙයි සබන් හදන්න, ක්‍රීම්ස් හදන්න, වයිට්නින් ක්‍රීම්ස් හදන්න, බොඩි ලෝෂන්ස් හදන්න, හෙයා ඔයිල් හදන්න වගේ ගොඩක් පාඨමාලාවන් අපි ගාව තියෙන නිසා ඕගලන්ට පුළුවන් ඒවට සම්බන්ධ. ඉතින් දැන් මම මේ ටික ඔක්කොම දාලා ඉවරයි. මම ඕගලන්ට පෙන්නන්නම් කොහොමද ඒක ගානකොට අපේ අතේ හෝ අපේ ඇඟේ ගෑවෙන්නේ කියලා. මේක හොලවලා බලනකොට ජෙල් එකක් වගේ. ඔයාට ඇතුලේ පේනවා මේකේ හැඳි වලින් එම දානකොට තියෙන පාරවල් ඒ විදිහටම තියෙනවා. මොකද මේක ජෙල් එකක් නිසා. ඒ වගේම මේක අනිත් පැත්ත හැරෙවුවා කියලා බිමට වැටෙන්නේ එහෙම නැහැ. ඒක තමයි ජෙල් එකක තියෙන ලක්ෂණය. ඉතින් මේ වගේ ෂයිනින් කලර් එකකට ෂයිනින් දාලා හදාගන්න පුළුවන්. එහෙනම් අපි ගාලා බලමුකෝ මේක ඇත්තටම ඇබ්සෝබ් වෙනවද කියලා. ඉතින් මේකෙන් ඕගොල්ලන්ට ඔයාලගේ හැම සුදු කරන්නවත් එහෙම දෙයක් කරන්නේ නැහැ. හැබැයි ඔයගේ හැම හරියම නිරෝගී කරලා ලප කැලල් නැති කරලා ඔයාට ලස්සන රන්වන් පාටක් ගන්න පුළුවන්. ඉතින් මේක ලස්සන පොඩි ෂයින් එකක් තියෙන නිසා ගෑවට පස්සේ ස්කින් එක චුට්ටක් දිලිසෙනවා වගේ හරි ලස්සනයි. ඔයා නිතර මේකප් කරන කෙනෙක් නම් ඔයාට මේ ජෙල් එක ඇප්ලයි කරලා මේක උඩින් මේකප් එකක් කරගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න අපිට කතා කරන්න. අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වුණොත් මේ වගේත් නෙමෙයි තවත් නිෂ්පාදන කරන්න පුළුවන්.